මේකේ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ සෑමීටම ශාකසෛලයක දෙකියක ව්‍යුහය කුමක්ද කියලා. න්‍යෂ්ටිය විශාල මධ්‍යරික්තකය සෛල බිත්තිය හරිත ලවය. ශාකසෛලයක සෑමීටම දෙකියක ව්‍යුහය කියලා ගත්තාම අපිට හිතෙන්න පුළුවන් මධ්‍යරික්තකයයි හරිත ලවය ගත්තාම ඒක සෑම ශෛලයක දකින්න නම් වෙන්නේ සාමාන්‍යයෙන්. හරි. මධ්‍යරික්තය ගත්තාම සමහර විට ශාකසෛලවල මේ විශාල මධ්‍යරික්තකය නැතුව ඒ වෙනකොට කුඩා රික්ත කිහිපයක් තියෙන්න පුළුවන්. හරිද? හරිතලව තියෙන්නේ ප්‍රවාහ සංශ්ලේෂණය කරන සෛල වල විතරයි හරිතලව තියෙන්නේ. න්‍යෂ්ටිය සෛල බිත්තිය දෙක ගත්තාම අපිට දෙනවා සෑම ශෛලයකම න්‍යෂ්ටිය තියෙනවා කියලා. හැබැයි එහෙම නැහැ. අපිට මතකයි ශාක පටකේන ගන්නවනේ. ශාක පට වර්ග දෙකක් තියෙනවා. මොනවද? විභාජක පටකයි ස්ථීර පටකයි කියලා. හරි? ශාක පට වර්ග දෙකක් තියෙනවා. විභාජක පටකයි ස්ථීර පටකයි කියලා. ස්ථීර පටක අපි ආය වර්ග කරනවා සරල ස්ථීර පටකයි සංකීර්ණ ස්ථීර පටකයි කියලා. හරි? මේ සරල ස්ථීර පටක වල අපි ඉගෙන ගන්නවා මොනවද? මෘදු ස්ථිර පටකය, ස්ථූල කෝණාස්ථිර පටකය, දෘಢ ස්ථිර පටකය කියලා. සරල ස්ථීර පටක අපි ආය වර්ග කරලා ඉගෙන ගන්නවා මෘදු ස්ථිර පටකය, ස්ථූල කෝණාස්ථිර පටකය, දෘঢ় ස්ථිර පටකය කියලා. ඔයාලට මතක ඇති මේ දෘঢ় ස්ථිර පටකයේදී අපි සෛල වර්ග දෙකක් කතා කරනවා මොනවද? උපල සෛලයි තන්තු සෛලයි කියලා. හරි? මෙන්න මේ උපල සෛල වල එහෙම අපි කතා කරන උපල සෛල අජීවී කියලා. හරි? අපි කතා කරන මෙන්න මේ උපල සෛල එහෙම අජීවී කියලා. උපල සෛල වල සෛල බිත්තිය ඝන වෙලා මැද ස්කුහරයක් තියෙනවා. උපල සෛල අජීවී, ඒ අජීවී සෛල වල සෛල බිත්තිය ඝන වෙලා මැද ස්කුහරයක් තියෙනවා. හරි? එතකොට උපල සෛල වල එහෙම දැන් සෛල ප්ලාස්මය ක්ෂීණ වෙලා ගිහිල්ලා තියෙන්නේ. හැබැයි සෛල බිත්තිය ලොකුවට තියෙනවා. එහෙනම් උපල සෛල වල දැන් න්‍යෂ්ටියක් නැහැ. හරි? න්‍යෂ්ටියක් නැහැ. එහෙනම් අපිට ගන්න වෙන්නේ සෑමීටම ශාක සෛල දෙකේ ව්‍යුහය මොකද්ද? සෛල බිත්තිය කියලා. දෙවෙනි ප්‍රශ්නෙන් අහන්නේ පරිපථයේ ගලා යන විදුලි ධාරා මැනීමට යොදා ගන්න උපකරණේ නම කුමක්ද කියලා. වෝල්ට් මීටරය, ඇමීටරය, කැලරි මීටරය, ඕම් මීටරය. අපිට මේ විදිහට පරිපථයක් තියෙනවා. බල්බ් එකක් තියෙනවා. ඊට පස්සේ මේ විදිහට ප්‍රතිරෝධකයක් තියෙනවා. මේ දෙක මේ විදිහට මේ බැටරි එකට සම්බන්ධ කරලා තියෙනවා කියන මේ වගේ පරිපථයක් තියෙනවා. මේ ප්‍රතිරෝධකයක් තියෙන්නේ. මේ බල්බ් එකක් තියෙන මේ සන්නය කම්බි, මේ වීලි කෝෂය. හරි? දැන් මේ පරිපථයේ ගලා යන විදුලි ධාරා මැනීමට නම් අපි කරන්න නැත්තේ ඇමීටරයක් සම්බන්ධ කරන එක. හරි? මෙන්න මේ වගේ පරිපථයේ මේ වගේ ස්ථානයකට ඇමීටරයක් සම්බන්ධ කරලා මේ පරිපථය දෙනින් ගලා යන විදුලි ධාරාව මයින්න පුළුවන්. හරි? ඊළඟට අපිට වෝල්ට් මීටරයක් සම්බන්ධ කරන පරිපථයේ කිසියම් ලක්ෂ දෙකක් අතර විභවාන්තරය මයින්න පුළුවන්. හරි? අපි දැන් මෙන්න මෙතනින් ඔහොම වෝල්ට් මීටරයක් සම්බන්ධ කරොත්. හරි? හරි? පරිපථයේ මෙන්න මේ ලක්ෂ දෙකට වෝල්ට් මීටරයක් සම්බන්ධ කරොත් මේ බල්බය හරහා පවතින විභවාන්තරය විභවාන්තරය ඩෙල්ටා V කියන විභවාන්තරය මයින්න පුළුවන්. හරි? ආ පරිපථයේ මෙන්න මේ ලක්ෂ දෙකට මේ විදිහට වෝල්ට් මීටරයක් සම්බන්ධ කරොත් එහෙනම් බල්බයේ අග දෙකේ අතර පවතින විභවාන්තරය අපිට මේ වෝල්ට් මීටරයෙන් මයින්න පුළුවන්. හරි? ධාරා මයින්න ඇමීටරේ ඒකට විභවාන්තරය මයින්න අපිට ගන්න පුළුවන් වෝල්ට් මීටරේ. කෙල්වින් මීටරේ වාස් කියන ශක්තිය මයින්න එක මේ කතා කරන්න දෙමු. ඕම් මීටරේ කියන එක මොකද බැලුවොත් එහෙම ඕම් මීටරයෙන් බලන අපිට පරිපථයේ කිසියම් ස්ථානික ප්‍රතිරෝධය මයින්න. හරි? දැන් මේ එන්න මෙතනින් අපි ඕම් මීටරයක් සම්බන්ධ කරලා තියෙනවා විදිහට මේ ප්‍රතිරෝධය අපිට මයින්න පුළුවන්. මේ ප්‍රතිරෝධකයේ දෙකලරට මේ විදිහට ඕම් මීටරයක් සම්බන්ධ කරොත් එහෙම හරිද? ප්‍රතිරෝධක දෙකලරට ඕම් මීටරයක් සම්බන්ධ කරොත් එහෙම මේ ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධය අපිට වෙනගන්න පුළුවන්. හරිද? එහෙනම් ධාරා මයින්න පුළුවන් ඉන්නේ ඇමීටරයෙන්. ඇමීටරයෙන් ඒ වගේ ඇම්පියර් වලින් තමයි ධාරා මයින්. හරි? මෙතනදී ධාරා මයින්නේ ඇම්පියර් වලින්. තුන්වෙනි ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ පරමාණුක න්‍යෂ්ටි අඩංගු වන උපපරමාණු වශයෙන් පමණක් අඩංගු වන පිළිතුර තෝරන්න. හරි? පරමාණු මේ පරමාණු පිළිබඳ ග්‍රහ ආකෘති ඉදිරිපත් කරේ කවුද? අර්නස්ට් රදර්ෆර්ඩ්. අර්නස්ට් රදර්ෆර්ඩ් කියේ මොකද්ද? ධන ආරෝපිත න්‍යෂ්ටිය වටා පරමාණු පිළිබඳ ග්‍රහ ආකෘති ඉදිරිපත් කරේ අර්නස්ට් රදර්ෆර්ඩ්.
එවනස් රදර්ෆර්ඩ් කිව්වේ මොකද? ධනාරෝපිත න්‍යෂ්ටියට ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන චලිතය යෙදෙමින් තියෙනවා කියලා. හරි? ධනාරෝපිත න්‍යෂ්ටියට ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන චලිතය යෙදෙමින් තියෙනවා කියලා තමයි එවනස් රදර්ෆර්ඩ් කිව්වේ. එවනස් රදර්ෆර්ඩ්ගේ ආකෘතිය තවදුරටත් විස්තර කරා කවුද? නීල්ස් බෝර්. නීල්ස් බෝර් කියේ මොකද්ද? ධනාරෝපිත න්‍යෂ්ටියට ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන නිශ්චිත පථවල හෙවත් කක්ෂවල ගමන් කරමින් තියෙනවා කියලා. මේ වගේ කිසියම් එක පථයක තමයි මේ ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. එයා ගමන් කරන නිශ්චිත පථයක් තියෙනවා. මේ වගේ පථයක තමයි මේ ඉලෙක්ට්‍රෝනේ ගමන් කරන්නේ. හරි? මේ ඉලෙක්ට්‍රෝනේ ගත්තොත් එයාට අදාළව නිශ්චිත පථයක් තියෙනවා. හරි? මේ ඉලෙක්ට්‍රෝනේ ගත්තොත් මේ ඉලෙක්ට්‍රෝනේ මේ ධනාත්මක න්‍යෂ්ටි වලට කිසියම් එක පථයක තමයි ගමන් කරන්නේ. හරි? ඒ කියන්නේ එක ඉලෙක්ට්‍රෝනට අදාළව එක් නිශ්චිත පථයක් තියෙනවා. හරි? මේ ඉලෙක්ට්‍රෝනට අදාළ පථය මේ විදිහට තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝනට අදාළ පථය මේ විදිහට තියෙනවා. එතකොට රදර්ෆර්ඩ් එර්නස්ට් රදර්ෆර්ඩ් පරමාණු පිළිබඳ ග්‍රහකෘති ඉදිරිපත් කරමින් කීවා ධනාත්මක න්‍යෂ්ටි වල ඉලෙක්ට්‍රෝන චරිතය දෙමින් තියෙනවා කියලා. ඒක තවදුරටත් විස්තර කරපු නීල්ස් බෝර් ප්‍රකාශ කරා. ධනාත්මක න්‍යෂ්ටි වලට ඍණාත්මක ඉලෙක්ට්‍රෝන එක් ඉලෙක්ට්‍රෝනට අදාළව නිශ්චිත පථයක ගමන් කරමින් තියෙනවා කියලා. හරි? මෙතෙන් අහන්නේ පරමාණු න්‍යෂ්ටි වලන් ගුවන පරමාණු අංශු. ඉලෙක්ට්‍රෝන දැන් තියෙන න්‍යෂ්ටි වටානේ. එතකොට මෙන්න මේ න්‍යෂ්ටියේ තියෙන මොනවද? මේ නියුට්‍රෝන සහ ප්‍රෝටෝන. මේ වගේ ආරෝපණය ගත්තොත් එහෙම නියුට්‍රෝන උදාසීනයි, ප්‍රෝටෝන ධනාරෝපිත, ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. හරි? එමෙ තමයි ගන්න විදිහට න්‍යෂ්ටිය අඩංගු වෙන්නේ නියුට්‍රෝන හා ප්‍රෝටෝන. හතරවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ හෘත්පේශී සහ කංකාලපේශී වල සමානකමක් සහ අසමානකම් පිළිවිද දක්වන විදිහට තෝරන්න. අපි පේශී පටකවලදී ප්‍රධාන වශයෙන් පේශී පටක වර්ග තුනක් ගැන කතා කරනවා. ඒ තමයි සිනිඳු පේශී පටකය, හෘත් පේශී පටකය, කංකාල පේශී පටකය. මේ ලක්ෂණ ගත්තාම හරස් විලයක ධර්ණය මොනවද? සිනිඳු පේශී පටකයේ හරස් විලයක නැහැ. හරි? ඒ කියන්නේ නිර්විලිකිතයි. නිර්විලිකිතයි සිනිඳු පේශී පටකයේ. හැබැයි හෘත් පේශී පටකයේ හරස් විලයක තියෙනවා. නැත්නම් විලිකිතයි. කංකාල පේශී පටකයේ හරස් විලයක දරනවා. ඒකේ විලිකිතයි. සිනිඳු පේශී පටකයේ නිර්විලිකිතයි කියලා කියනවා. ඒකේ හරස් විලයක නැහැ. ශාකනය වී තිබීම ගත්තාම සිනිඳු පේශී පටක ශාකනය වෙලා සිනිඳු පේශී පටක ශාකනය වෙලා නැහැ. හෘත් පේශී පටක ශාකනය වෙලා තියෙන්නේ. කංකාල පේශී පටක ශාකනය වෙලා නැහැ. හරි? ඊළඟට අනිච්ඡානුක සිලින්ඩරාකාර වීම කියලා කියනවා. කංකාල පේශී පටකයේ සිලින්ඩරාකාරයි. හැඩය ගත්තාම සිනිඳු පේශී පටක තර්ක රූපී හැඩයක් තියෙන්නේ. තර්ක රූපී හැඩයක් මෙන්න මේ වගේ හැඩයක් තියෙන සිනිඳු පේශී පටකවල. හෘත් පේශී පටකවල හැඩයක් සාමාන්‍ය කතා කරන්නේ මෙතනදී. කංකාල පේශී පටක වල සිලින්ඩරාකාර හැඩයක් තියෙනවා. සිලින්ඩරාකාර හැඩයක් තියෙනවා. හරි? ශාකනය වී තිබීම කියන කාරණාව ගත්තාම හරි ඒක හරි. ඊළඟට අනිච්ඡානුක ඉච්ඡානුක බව මේ දෙකම අනිච්ඡානුකයි. මේක හෘත් පේශී පටකයත් අනිච්ඡානුකයි. හැබැයි සිනිඳු පේශී පටකයේ ඉච්ඡානුකයි. අපිට හිතලා අපිට ඕන විදිහට කංකාල පේශී පටකය චලනය කරන්න පුළුවන්. අපේ අතේ මෙන්න මෙතන තියෙන පේශියම මොකක්ද? කංකාල පේශිය යන්නේ. ඒකට අපිට ඕන විදිහට මේ පේශිය චලනය කරලා අත චලනය කරන්න පුළුවන්. මේ පේශිය අපිට ඕන විදිහට සංකෝචනය කරලා අත චලනය කරන්න පුළුවන්. හැබැයි සිනිඳු පේශී පටකය සහ හෘත් පේශී පටකයේ තියෙන හෘදයේ සිනිඳු පේශී පටකයේ තියෙනවා අපේ කුඩාන්ත්‍රයේ මහාන්ත්‍රයේ අනේ වගේ ස්ථානවල තියෙන සිනිඳු පේශී පටකයේ ඒ අපිට ඕන විදිහට චලනය කරන්න බෑ. හින්දේ දෙක අනිච්ඡානුකයි. මේ කංකාල පේශී පටකයේ ඉච්ඡානුකයි අපිට ඕන විදිහට සංකෝචනය කරන්න ඕ මේ ඩීල් කරන්න පුළුවන්. එතකොට හෘත් පේශී හා කංකාල පේශී වල සමානකමක්. විලිකිත වීම හා ශාකනය වී තිබීම. හෘත් පේශී කංකාල පේශී හරස් විලයක දරනවා. එතකොට විලිකිත වීම කියන එක හරි ශාකනය වී තිබීම කියන එක හෘත් පේශී කංකාල පේශී වල සමානකමක්. හෘත් පේශී ශාකනය වෙලා තියෙනවා. හැබැයි කංකාල පේශී ශාකනය වෙලා නැහැ. හෘත් පේශී හරස් විලයක දරනවා, කංකාල පේශී හරස් විලයක දරනවා. එතකොට
අපිට විලිකිත වීම හා ශාගනීය වීම පිළිවෙලින් සමානකමක් හා අසමානකමක් විදිහට ගන්න පුළුවන් හෘද පේශිය කංකල පේශිය වල. පස්වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ පහත් දක්වන පරිදි වස්තු මත බල තුනක් ක්‍රියා කරයි මේ සංප්‍රයුක්ත බලය කොපමණද කියලා. හරි. දැන් මේ අවස්ථාවේදී මේ වස්තුව මත ක්‍රියා කරන මෙන්න මේ බල දෙක ගත්තාම මේ බල දෙක එකම දිශාවකට ක්‍රියාත්මක වන සමාන්තර බල දෙකක්. එතකොට අපි මේ බල දෙකේ සංප්‍රයුක්තය ගන්න පුළුවන් මෙන්න මේ බල දෙකේ එකතුවෙන්. ඉතින් මේ දෙක අතර සංප්‍රයුක්ත බලය අපිට ගන්න පුළුවන් මේ බල දෙක එකතුව කීයද නිව්ටන් 30යි කියලා. නිව්ටන් 30යි. මේ බල දෙකේ සංප්‍රයුක්ත බලය නිව්ටන් 30යි දැන්. ඊට පස්සේ මේ බලයයි මේකයි ගත්තාම මේ බල දෙක මොකද්ද? ඒකරේඛීය බල දෙකක් හැබැයි මේ බල දෙක ඇවිල්ලා ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන ඒකරේඛීය බල දෙකක්. නැත්නම් අපිට කියන්න පුළුවන් සමාන්තර බල දෙකක්. හැබැයි ක්‍රියා කරන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට. හරි? එතකොට අපිට මේ දෙකේ සංප්‍රයුක්තය ගන්න පුළුවන් විශාල බලයෙන් කුඩා බලය අඩු කරලා. ඉතින් විශාල බලය නිව්ටන් 50යි කුඩා බලය නිව්ටන් 30යි. එතකොට විශාලයෙන් ගොඩක් අඩු කරපුවම අපිට නිව්ටන් 20යි. ඒ නිව්ටන් 20 පවතින්නේ මේ පැත්තට. විශාල බලයේ පවතින දිශාවට තමයි මේ බලය දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ විශාල බලයේ තියෙන මේ පැත්තට එතකොට නිව්ටන් 20ක සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ පැත්තට. ගන්න වෙන්නේ පළවෙනි උත්තරේ. හතරවෙනි ප්‍රශ්නේ කියන්නේ ප්‍රවාස ආශ්‍රයයෙන් නිවදවන ලද ආහාර ක්ලේයාම වටේ ඔස්සේ පරිවහණය වන්නේ කුමන ද්‍රව්‍යයක් ලෙසද? හරි. ප්‍රවාස ආශ්‍රයයෙන් ප්‍රතිබලයක් විදිහට හැදෙන ප්‍රධාන ඵලය මොකද්ද? ග්ලූකෝස්. අතුරු ඵලයක් විදිහට හැදෙනවා ඔක්සිජන්. හරි. ග්ලූකෝස් හැදිලා මේ ග්ලූකෝස් తాවකාලිකව පිෂ්ඨයේ විදිහට පාත්‍රය තුල ගබඩා වෙනවා. හරි. පාත්‍රය තුල ගබඩා වෙලා මේ පිෂ්ඨයෙන් කොටස සුක්‍රෝස් බවට පරිවර්තනය වෙලා මේ ක්ලේයම් බඩගේ ඔස්සේ සංචිත බඩකද පරිවහණය වෙනවා. හරි. සංජීත බඩ වලට නම් සුක්‍රෝස්. හරි. සුක්‍රෝස්. ඊට පස්සේ මේ සුක්‍රෝස් සංජීත බඩ වල ආය පිෂ්ඨයේ විදියට ගබඩා වෙනවා. හරි. ප්‍රවාස සංශ්ලේෂණයේ තියෙන ග්ලූකෝස් තාවකාලිකව පාත්‍ර තුළ පිෂ්ඨයේ විදියට ගබඩා වෙනවා. මේ පිෂ්ඨයෙන් කොටස සුක්‍රෝස් වලට පරිවර්තනය වෙලා ප්ලේන් බඩක ඔස්සේ පරිවහණය වෙනවා. ප්ලේන් බඩක ඔස්සේ පරිවහණය වෙන සුක්‍රෝස් සංජීත බඩ වලට කියලා සංජීත බඩ වලදී ආය පිෂ්ඨයේ විදියට ගබඩා වෙනවා. එතකොට ප්ලේන් බඩක ඔස්සේ පරිවහණය වන්නේ සුක්‍රෝස් විදියට. අටවෙනි ප්‍රශ්නෙන් අහන්නේ බොර තෙල් වල නම් LPG වායු වෙන් කිරීම සඳහා භාවිතා වන වෙන් කිරීමේ ශිල්පීය ක්‍රමයක් මොකක්ද කියලා. මිශ්‍රණ වල සංඝටක වෙන් කරන්න අපි විවිධ ශිල්පීය ක්‍රම භාවිතා කරනවානේ. ද්‍රාවක නිස්සාරණය, ආර්සවණය, ඊට පස්සේ ස්ෆටිකීකරණය, පුනස්ෆටිකීකරණය, පෙරීම මෙන්න මේ වගේ විවිධ ශිල්පීය ක්‍රම භාවිතා කරන අපි මිශ්‍රණයක තියෙන එක එක සංඝට වෙන් කරගන්න. හරි. එතකොට බොර තෙල් වලින් LPG වායු වෙන් කිරීම සඳහා බොර තෙල් වලින් අපි බොර තෙල් කියන්නේ පෙට්‍රල්, ඩීසල්, තාර ඊළඟට LPG ගෑස් මෙන්න මේ වගේ සියලුම සංඝටක වල මිශ්‍රණයක් තමයි බොර තෙල් කියලා කියන්නේ. දැන් මේ බොර තෙල් මිශ්‍රණයෙන් මේ එක එක සංඝටක වෙන් කරගන්න අපි පාවිච්චි කරන ක්‍රමය තමයි භාගික ආසවණය කියලා කියන්නේ. හරි. එතන මේ උත්තර වෙන්නේ භාගික ආසවණය. හරි. භාගික ආසවණය කියන්නේ දැන් සරල ආසවණය ගත්තහම හරි. සරල ආසවණය භාවිතා වෙන්නේ මේ වගේ අවස්ථාවලදී. ඒ කියන්නේ කිසියම් මිශ්‍රණයක් තියෙනවා. මේකේ වාෂ්පශීලී සංඝටක එකක් සහ වාෂ්පශීලී නොවන සංඝටක කීපයක් තියෙනවා. මිශ්‍රණයක වාෂ්පශීලී සංඝටක එකක් සහ වාෂ්පශීලී නොවන සංඝටක කීපයක් තියෙනවා. මේ අවස්ථාවේදී අපිට වාෂ්පශීලී සංඝටකේ වෙන් කරගන්න ඕන නම් අපි සරල ආසවණය පාවිච්චි කරනවා. හරි. එතකොට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් ලිංජල සාම්පලයකින් ආශ්‍රිත ජලය වෙන් කර ගැනීම. ලිංජල සාම්පලයක් ගත්තොත් ඒකේ ආශ්‍රිත ජලය තියෙනවා, විවිධ අපද්‍රව්‍ය දී වෙලා තියෙනවා, ලවණ වර්ග දී වෙලා තියෙනවා, මේ වගේ විවිධ දේවල් දී වෙලා තියෙනවා.
හරිද? එතන මේ අපද්‍රව්‍ය සහ ලවණාර්ග කියන්නේ වාෂ්පශීලී නොවන දේවල්. හැබැයි ජලය මේ දීලා තියෙන මේ ජලය වාෂ්ප වෙනවට රත් කරපුවාම එතකොට මේ ලිංජලජ සාම්පලයෙන් ආශ්‍රිත ජලය ටික වෙන් කර ගන්න අපිට සරල ආසාවනේ පාවිච්චි කරන්න පුළුවන්. හරි? අපි දන්නවා ඒකේ පොතේ බලන්න තවදුරටත් විස්තරය තියෙනවා ඒකේ ලේබී කන්ඩෙන්සර් එකෙන් පාවිච්චි කරලා අපිට මේ ලිංජල සාම්පලයෙන් ආශ්‍රිත ජලය වෙන් කර ගන්න පුළුවන්. ඒතර මේක සරල ආසාවනේ පාවිච්චි කරන අවස්ථාවක්. හුමාලාසාවනේ. හුමාලාසාවනේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඔය කුරුඳු කොළ වලින් කුරුඳු තෙල් නිසාරණය කරගන්න. අනිත් වගේ දේවල් වල තමයි අපි හුමාලාසාවනේ පාවිච්චි කරන්නේ. මේකට මේ හුමාලාසාවනේදී කරන්නේ මෙතනදී මේ වාෂ්පශීලී සංඝටක වෙන් කරගන්න අපි තාපය සපයන්නේ හුමාලය මගින්. හරි? මෙතනදී තාපය සපයන්නේ හුමාලය වගේ. ඒකට හේතුව තමයි ඍජුවම තාපය ඍජුවම ගින්දරට තාපය සපයුවොත් මේකේ තියෙන මේ වාෂ්පශීලී සංඝටක වල ඒ කියන්නේ කුරුඳු තෙල් වල එහෙම තියෙන සංයෝග විනාශ වෙන්න පුළුවන්. අපි ඒකින්ද හුමාලය මගින් තමයි හුමාලාසාවනේදී තාපය සපයන්නේ මේ දේවල් මේ අදාළ සංයෝග වෙන් කරගන්න සංඝටක වෙන් කරගන්න. හරි? ද්‍රාවක නිස්සාරණය දී කරන්නේ මෙහෙමයි. ඒකට අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපි පොතේ දීලා තියෙන්නේ එහෙමයි. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් සහ ජලීය අයඩින් ද්‍රාවණයක්. ඒ කියන්නේ ඒකට ද්‍රාවක කුණ්ඩලය භාවිත කරනවානේ. ඉතින් මේ විදිහට ජලීය අයඩින් ද්‍රාවණයක් තියෙනවා. හරි? ජලීය අයඩින් ද්‍රාවණයක් තියෙනවා. ජලීය අයඩින් ද්‍රාවණයක් තියෙනවා. හරි? ඊළඟට ඒ කියන්නේ මේකේ තියෙන ජලය තුල අයඩින් දියවලා තමයි මේ ජලීය අයඩින් ද්‍රාවණය හදලා තියෙන්නේ. ඊළඟට අපි මේකට දානවා කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ද්‍රාවණයක්. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් CCl4 කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්. දැන් මේ ද්‍රව නිස්සාරණයදී කරන්නේ මෙන්න මේ අයඩින් ජලයේ තියෙන අයඩින් ටික මෙන්න මේ CCl4 ද්‍රාවණය තුළ ලබා ගන්න එක. මේක තමයි එතකොට ද්‍රව නිස්සාරණය කියලා කියන්නේ. එහෙනම් ද්‍රව නිස්සාරණය කියලා අපි දැන් හඳුන්වුවොත් එහෙම කිසියම් ද්‍රව්‍යයක් හරි කිසියම් ද්‍රාවණයක් තුළ දියවිය ඇති ද්‍රව්‍යයක් ඊට වඩා වැඩි ද්‍රව්‍ය සාවයක් සහිත ද්‍රාවකයක් තුළට ලබා ගැනීම තමයි ද්‍රව නිස්සාරණය සිදු වෙන්නේ. කිසියම් ද්‍රාවකයක් තුළ දියවිය ඇති ද්‍රව්‍යයක් ඊට වඩා වැඩි ද්‍රව්‍යතාවයක් සහිත ද්‍රාවකයක් තුළට ලබා ගැනීම තමයි ද්‍රව නිස්සාරණය කියලා අපි කතා කරන්නේ. දැන් මෙතනදී අයඩින් ජලයේ දිය වෙනට වැඩි හොඳට අයඩින් CCl4 තුල දිය වෙනවා. හරි? එතකොට අන්න ඒ ලක්ෂණය පාවිච්චි කරලා අපි ජලය තුල තියෙන අයඩින් CCl4 තුලට ලබා ගන්නවා. මේක තමයි ද්‍රව නිස්සාරණය කියලා කියන්නේ. මෙතනදී මෙන්න මේ ජලය සහ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කියන දෙක මිශ්‍ර වෙන්න බෑ. හරි? මෙතනදී මෙන්න මේ ද්‍රාවක දෙක මිශ්‍ර වෙන්නේ නැහැ. හරි? ඒක ද්‍රව නිස්සාරණයේ තවත් ලක්ෂණයක්. හරි? එහෙනම් අදාළ ද්‍රාවකයේ මෙන්න මේ අදාළ ද්‍රව්‍ය අයඩින් මෙන්න මේ ද්‍රාවක දෙක තුළම දී වෙන්නත් ඕන. හැබැයි මේ ද්‍රාවක දෙක මිශ්‍ර වෙන්නත් බෑ. හරි? අන්න ඒ වගේ අවස්ථාවකදී එක් ද්‍රාවකයට වඩා අනිත් ද්‍රාවකයේ තුල මෙන්න මේ අදාළ ද්‍රාවකයේ ද්‍රාව්‍යතාවය වැඩි නම් අපිට පුළුවන් ওই ද්‍රව්‍ය මේ ද්‍රාව්‍යතාවය වැඩි ද්‍රාවකයේ තුලට ලබා ගන්න. ඉතින් මේ කියන අපේකට කියනකොට ද්‍රාවක නිස්සාරණය කියලා. හරි? දැන් මේ විදිහට අපි තියලා මේ හොල්ලලා කලවම් කරලා ටික වෙලා තිබ්බට පස්සේ අපිට පේනවා මේ ජලය තුල තියෙන අයඩින් ටික CCl4 තුලට ඇවිල්ලා තියෙනවා. හරි? දැන් මේකේ ජලයේ අයඩින් මෙන්න මේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ද්‍රාවණය තුල දී වෙලා තියෙනවා. හරි? එතකොට අපිට
ජලයෙන් අයඩීන් වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ අයඩීන් ටික අපිට අය කරගන්න ඕන නම් මේ CCl4 තුල තියෙන අයඩීන් ටික අපිට ආය වෙන් කරගන්න ඕන නම් CCl4 ටික කිසියම් වෙන් කිරීමේ ශිල්පක්‍රියාවෙන් බගින් අයින් කරලා අපිට අයඩීන් ටික ලබා ගන්න පුළුවන්. හරි? එතන මෙන්න මේ සිද්ධියට අපිට ද්‍රාවක නිස්සාරණය කියලා කියනවා. ඊළඟට දැන් මේකේ උත්තරය තමයි මේ ප්‍රශ්නෙට උත්තරය තමයි භාගික ආසවණය කියලා කියන්නේ. භාගික ආසවණය පාවිච්චි කරන්නේ කිසියම් මිශ්‍රණයක වාෂ්පශීලී සංයෝග කීපයක් තියෙනවා නම් ඒ එක් එක් වාෂ්පශීලී සංයෝග වෙන වෙන වෙන් කරගන්න අපි පාවිච්චි කරනවා මොකද්ද? භාගික ආසවණය. හරි? කිසියම් මිශ්‍රණයක් තුළ වාෂ්පශීලී සංඝටක කීපයක් තියෙනවා නම් ඒක එක් සංඝටක වෙන් කරගන්න අපි භාගික ආසවණය පාවිච්චි කරනවා. ඒතර බොර තෙල් නිස්සාරණයේදී අපි පාවිච්චි කරන්නේ භාගික ආසවණය. ඒ සඳහා අපි ආසවන කුරුණ කියලා ඇටවම පාවිච්චි කරනවා මේ බොර තෙල් වලින් එක එක් සංයෝග වෙන් කරගන්න. හරි? ආසවන කුරුණ. පොතේ රූපය දීලා තියෙනවා. මම දල වශයෙන් අදින්නම්. හරි? ඒතර ආසවන කුරුනේ මේ පැත්තෙන් අපිට බොර තෙල් එවනවා. බොර තෙල් එනවා. හරි? බොර තෙල් වලින් මොකද වෙන්නේ? මේ හරි ආසවන කුරුනේ මේ යට උෂ්ණත්වය වැඩි, උඩට යන්න යන්න උෂ්ණත්වය අඩුයි. ආසවන කුරුනේ යට හරි උෂ්ණත්වය වැඩි, උඩට යන්න යන්න උෂ්ණත්වය අඩුයි. හරි? එතකොට මොකද වෙන්නේ? මේ හරියගෙන බොර තෙල්, මෙතනින් බොර තෙල් වලින් තාපාංකයේ සාමාන්‍යයෙන් අඩුම වෙන්නේ. බොර තෙල් වල යන සංඝටක වලින් තාපාංකය අඩුම වෙනවා. ඩීසල් වල එහෙම. හරි? බොර තෙල් වලින් අඩංගු සංඝටක වලින් තාපාංකයේ සාමාන්‍යයෙන් අඩුම වෙනවා ඩීසල් වල. මම බොර තෙල් මේ සම්පූර්ණ රූපයක් දීලා තියෙනවා. පොතේ බලනවා මේ දල වශයෙන් දින්නේ සාමාන්‍ය තාපාංක අඩුයි. ඩීසල් වල ඒතකොට ආසන කුරුනේ 15ම කොටසෙන් අපිට ඩීසල් වෙන් කරගන්න පුළුවන්. හරි? ඊට පස්සේ තාඩිය උඩට ගියාම අපිට හරි ආසන කුරුනේ තාඩිය උඩට ගියාම අපිට ජෙට් ඉන්ධන වගේ සංඝටක වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ තාත් ඉහළට ගියාම අපිට පෙට්‍රල් වගේ සංඝටක වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ආසන කුරුනේ ඉහළින්ම අපිට වෙන් කරගන්න පුළුවන් LP ගෑස්. හරි? LP ගෑස් වගේ වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ආසන කුරුනේ පහලින් ඉතුරු වෙනවා අපිට තාර. ඒකත් බොර තෙල් වල සංඝටකයක්. හරි? මේකත් අපිට ආසන කුරුනේ වෙන් කරගන්න පුළුවන්. එතකොට මේ වගේ වාෂ්පශීලී සංඝටක කීපයක් තියෙද්දි ඒවා ඒකනේ වෙන් කරගන්න අපිට මේ ආසන කුරුලා පාවිච්චි කරලා පුළුවන්. එතරම්දී සිද්ධ වෙන්නේ භාගික ආසවණය. එතකොට කිසියම් මිශ්‍රණයක වාෂ්පශීලී සංඝටක කීපයක් තියෙනවා නම් ඒවා වෙන් කරගන්න අපි භාගික ආසවණය පාවිච්චි කරනවා. හරි? කිසියම් මිශ්‍රණයක වාෂ්පශීලී සංඝටක එකක් තියෙනවා නම් ඒ වාෂ්පශීලී සංඝටක වෙන් කරගන්න අපි සරල ආසවණය පාවිච්චි කරා. කීපයක් තියෙනවා නම් අපි ඒවා එක එකක් වෙන් කරගන්න අපි භාගික ආසවණය පාවිච්චි කරා. 9 වෙනි ප්‍රශ්නේ අහන්නේ බලගූර්ණය කියන බලපාන සාධක දෙක අතර පිළිතුරු කුමක්ද? බලගූර්ණය කියන්නේ මොකද්ද? ඉතින් මේ විදිහට දොරක් තියෙනවා. හරි? මේ විදිහට දොරක් තියෙනවා. දොර මේ විදිහට මේ පැත්තෙන් අසව කරලා තියෙනවා. හරි? එතකොට දොර ප්‍රමාණය වෙන්නේ දොරේ හැන්ඩල් එක තියෙන මෙතන නම් දැන් මෙතනින් අල්ලලා අපි දොර චලනය කරද්දී දොර මෙන්න මේ අක්ෂය වටා මෙන්න මේ භ්‍රමණ අක්ෂය වටා භ්‍රමණය වෙනවා. දොර මෙතනින් අසව කරලා තියෙනවනේ මේ හැන්ඩල් එකෙන් අල්ලලා චලනය කරද්දී කොහම මේ දොර මෙන්න මේ භ්‍රමණ අක්ෂය වටා චලනය වෙනවනේ. එතකොට දැන් මේ භ්‍රමණ අක්ෂය වටා තමයි දැන් අපි එතන බලයට දාලා බලගූර්ණේ ක්‍රියාත්මක වෙන්නේ. හරි? එතකොට මේ බලගූර්ණේ දැන් ක්‍රියාත්මක වෙන්නේ අපි මෙතනදී එතන බලයයි මේන්නේ මේ බලයේ යෙදෙන ස්ථානයේ ඉඳන් භ්‍රමණ අක්ෂයට තියෙන ලම්බක දුරයි මත. හරි? අපි හිතමු මේ දොර අපි මෙහාට අදිනවා කියලා. හරි? එතරම් බලය යොදන්නේ මෙන්න මේ පැත්තට. තලයෙන් එළියට තමයි බලය යොදන්නේ. හරි? ඒතකොට යොදන බලයයි ඊයොදන බලයේ විශාලත්වයයි ඒ වගේම
මෙන්න මේ බලයේ ක්‍රියා රේඛාව. දැන් බලයේ ක්‍රියාත්මක වෙන මෙහාටනේ. ඉතින් බලයේ ක්‍රියා රේඛාව තියෙන මෙන්න මේ පැත්තට. තලයෙන් එළියට. ඒ බලයේ ක්‍රියා රේඛාවේ ඉඳන් භ්‍රමණක්ෂයේ තියෙන මෙන්න මේ ලම්බක දුරටයි ලම්බක දුර මතයි මේ භ්‍රමණක්ෂය වඩා ක්‍රියාත්මක වන බල ගූර්ණය තීරණය වෙනවා. එතකොට බලය සහ බලය ක්‍රියා රේඛාවට ඇති ලම්බක දුර මත තමයි බල ගූර්ණය සඳහා පවතින්නේ. දෙවැනි ප්‍රශ්නේ අහන්නේ ශරීරවල පවතින ජව බලවල ලෙස සැලකෙන්නේ කුමක්ද කියලා. රයිබෝසෝම අන්තර්ප්‍රාශ ජෛරියා ගොල්ගි සංකීර්ණය මයිටොකොන්ඩ්‍රියම. ශරීරවල පවතින ජව බලවල ලෙස බෙදෙන්නේ මොකද්ද? මයිටොකොන්ඩ්‍රියම. ඒකට හේතුව තමයි කිසියම් මේ තියෙන සෛලයක් නම් හරි මේ සෛලයක් නම් මේ විදිහට තියෙන මයිටොකොන්ඩ්‍රියම. මයිටොකොන්ඩ්‍රියම කියන්නේ ද්විපටලමය ඉන්ද්‍රිකාවක්. හරි මේ මයිටොකොන්ඩ්‍රියම තුළ තමයි සෛලයේ විවිධ පරිවෘත්ති ක්‍රියා සඳහා අවශ්‍ය වන ශක්තිය නිපදවන්නේ. හරි සෛලයේ විවිධ පරිවෘත්ති ක්‍රියා සඳහා අවශ්‍ය වන ශක්තිය නිපදවන්නේ. හරි මේ මයිටොකොන්ඩ්‍රියම තුළ විවිධ ප්‍රතික්‍රියාවන් සිදු වෙලා ශක්තිය නිපදවනවා. ශක්තිය නිපදවන්නේ ATP විදියට. හරි මේ මයිටොකොන්ඩ්‍රියම තුළ ATP නිපදවනවා. ATP නිපදවනවා. මේ ATP නිපදවන එකට තමයි අපි කියන්නේ ශක්තිය නිපදවනවා කියලා. මයිටොකොන්ඩ්‍රියම තුළ විවිධ ප්‍රතික්‍රියා සිදු වෙලා හරි ATP නිපදවනවා. අන්න ඒ ATP සෛලයේ තුළ සිදු වෙන විවිධ පරිවෘත්ති ක්‍රියා සඳහා මේ ATP පාවිච්චි කරනවා. හරි එතකොට උදාහරණයක් විදිහට අපි දන්නවා රයිබෝසෝම තුළ සෛලයේ තුරන මේ සෛලයේ තියෙනවානේ රයිබෝසෝම කියලා જાතිය. හරි රයිබෝසෝම කියලා જાතියක් තියෙනවද දන්නවනේ. මේ රයිබෝසෝම තුළ අපි දන්නවා ප්‍රෝටීන් සංශ්ලේෂණය වෙනවා කියලා. ප්‍රෝටීන් සංශ්ලේෂණය කියලා දන්නවනේ අපි. එතකොට මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියම තුළ නිපද වෙන මේ ATP පාවිච්චි කරනවා රයිබෝසෝම තුළ ප්‍රෝටීන් සංශ්ලේෂණයට. එහෙනම් මොකද උනේ? ප්‍රෝටීන් සංශ්ලේෂණය කියලා කියන්නේ සෛලය තුළ සිදුවන පරිවෘත්ති ක්‍රියාවක්. පරිවෘත්ති ක්‍රියාවලියේ උදාහරණ තමයි ප්‍රෝටීන් සංශ්ලේෂණය කියලා කියන්නේ. ඒක ප්‍රෝටීන් සංශ්ලේෂණය සඳහා මේ මයිටොකොන්ඩ්‍රියා තුළ නිපද වන ATP පාවිච්චි කරා. හරි. එහෙනම් අන්න ඒකින් තමයි කියන්නේ ATP කියලා කියන්නේ ශක්තිය. ශක්තිය නිපදවන ඒකකය තමයි. ඒ කියන්නේ ශක්තිය නිපද වෙන්නේ ATP විදියට. හරි. ශක්තිය එක පස්සේ තේරෙයි. ශක්තිය නිපද වෙන්නේ ATP විදියට. හරි කොහොමද අපි නිකන් හිතමු ATP වචනයෙන් කරලා මයිටොකොන්ඩ්‍රියම තුළ ශක්තිය ඉපදුවා. මේ ශක්තිය පාවිච්චි කරා රයිබෝසෝම තුළ ප්‍රෝටීන් සංශ්ලේෂණයට. ඒ කියන්නේ සෛලයේ පරිවෘත්ති ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය ප්‍රධාන වශයෙන් ඉපදුවේ මයිටොකොන්ඩ්‍රියම තුළ. අනේකින් තමයි කියන්නේ සෛලයේ තුළ පදින ජව පොළවල් ශක්තිය උත්පාදනය කරන ස්ථාන විදියට මයිටොකොන්ඩ්‍රියම සලකනවා.